මොකක්ද සම්මතය? මොකක්ද අසම්මතය? මිනිස්සු නොඑක් කාර්යය කතා කරනවා සම්මතයයි අසම්මතයයි කියන්නේ තාම බරපතල කාරණාවක් කියලා. හරිද? ඒ සම්මතයයි අසම්මතයයි පුතා ගොඩනැගෙන විදිහක් තියෙනවා. එකක් තමයි සම්මතය සහ අසම්මතය ගොඩනැගෙන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි සමාජයේ පවතින ස්වභාවය කියන එක. හරි? සමාජයේ පවතින ස්වභාවය. සමාජයේ පවතින ස්වභාවය විසින් තමයි සම්මතය අසම්මතය නිරූපණය කරලා තියෙන්නේ, නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් මම ඔයාගෙන් අහනවා එක පිරිමියෙකුට ස්ත්‍රීන් දෙන්නෙක් ඉන්න එක සම්මතයිද අසම්මතයිද? ඔයාලා මට කෙලින්ම පෙරලාම කියනවත් සර් තර්ක නැහැ ඒක අසම්මතයි. හරි. මම එතකොට ඔයාගෙන් අහනවා කතරගම දෙයියෝ අදහනවද? දෙයියෝ මේ ලෝකේ සම්මතයිද අසම්මතයිද? සම්මතයි. දෙයියන්ට භාර්යාව දෙන්නෙක් ඉන්නවා. ඒතොර ඒක ඔබ අදහන සම්මතයක ඔබ කලින් කියපු අසම්මතයේ ලක්ෂණයක්. පැහැදිලිද? තේරෙනවද මම කියන කාරණාව? එහෙනම් පුතා සම්මතය අසම්මතය නිර්මාණය කරගන්නේ අපි සාපේක්ෂයි. සමහර විට ලෝකේ වෙන රටකට ගියාට පස්සේ අපි හදාගත්ත සම්මතය අසම්මතය වෙන්න පුළුවන්. අපි හදාගන්න අසම්මතය එහෙ සම්මතය වෙන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි කොහොම වුණත් මේ කාරණය ඇතුලේ අන්සතු ඔබ වෙත කියන කාරණාව ඇතුලේ පවතින සමාජයට අනුව පොඩි අසම්මත කාරණාවක් තමයි කතා කරන්න තියෙන්නේ. හරිද? එයා කියනවා ඔයාලගේ ඉන්න ආසයි රිසි. හරිද? ඔයාට මේ කාරණාව හම්බෙනවා මේ නොනිමිසිත්තම කෙටි කතාවේ අසංගත් මාලනීත් ශීලත් අතර පවතින අපි එකට කියනවා අර තුන්කොන් ප්‍රේම වෘත්තාන්තයක සිද්ධි අවස්ථාවක් විදිහට අසංග ශීලත් එක්ක අප්‍රකාශිත ප්‍රේමයකින් බැඳෙනවා. හැම වෙලේම මේ ජීවිතයේ බර වැඩිම අප්‍රකාශිත ප්‍රේමය ප්‍රකාශ කරපු ගමන් ඒ ප්‍රේමයේ තියෙන බර අඩු වෙන්න පටන් ගන්නවා. අප්‍රකාශිතව තියෙන තාක්කල් ඒක හරි බරයි. අසම්මත ප්‍රේමියත් ඒ වගේ හරි බරයි. හේතුව තමයි ලෝකෙට වහන් වෙලා තමයි මේ හැමදේම කරන්නේ. හරි? ඔයාලට හිතේ යන්නේ ඒක හරි ලස්සන කතාවක්. සාහිත්‍යයට හරි ලස්සනයිනේ. ඇයි මට ඒක තිබ්බනම් හොඳ නැද්ද? වරදක් නොකරම වරදී බැඳෙමිනේ. ඉතින් කමක් නෑනේ. සරුත්ත දහන්න දුන්නනේ ගීතය. කොච්චර ලස්සනද? අපි ඒක හරි ලස්සනට වින්දානේ. ජීවිතේ මිනිසුන්ට අප්‍රකාශිත ප්‍රේම තිබ්බට කමක් නෑ. හැබැයි ජීවිතේ මිනිසුන්ට අසම්මත ප්‍රේම තියෙන්න බෑ. පැහැදිලිද? අප්‍රකාශිත ප්‍රේම තිබ්බට කමක් නෑ. ඒක ප්‍රකාශ කරලා නෑනේ. අපි ඒක අප්‍රකාශිත ප්‍රේමයක් විදිහට හිතේ සටහන් කරගෙන තියෙනවා. දැන් ඕනම කෙනෙක්ට අප්‍රකාශිත ප්‍රේමයක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? එයා තමන්ගේ කරගන්න ඕනේ නෑ. දුර තියා බලලා ප්‍රේම කරගෙන ප්‍රේමයේ විඳගෙන ඉන්න පුළුවන්. ප්‍රකාශ කරන්න එපා. ලස්සන අඩු වෙනවා. බර අඩු වෙනවා. මදාම ලස්සන අර ගැහෙන හදවතක් හා සමගාමී වන ලස්සන ගැඹුරක් තියෙන අප්‍රකාශිත ප්‍රේමයක. අසම්මත ප්‍රේමයට එහෙම අප්‍රකාශිත ගැඹුරකුත් නැහැ. ඔබට ලක් වෙන්න පුළුවන් පීඩාවත් වැඩි. හරිද? මේ ලෝකේ ඔයාට වැදගත්ම දේ තමයි ඔයාගේ චරිතය. ඒ චරිතයට යම් තැනක කැලලක් ඇති වුණොත් පුතා ඒකයි කවදාවත් හදන්න බෑ. කිරි කලයට ගොම බින්දුව දැම්මා වගේ විනාශ වෙලා යනවා. ඔයාගේ කාලය ජීවිතේ කාලය කොච්චර වුණත් ඔයා මැරෙනකම් මේ කැලල තියෙනවා. මතක තියාගන්න මැරුණට පස්සෙත් මිනියට ආචාර කරන්න එන එක කියනවා. මෙයාගේ හැටි අපිනේ දන්නේ. මෙහෙමනේ මතකද? ඔය ටික මතක් කරගන්න ඈ. ඒක නිසා පරම්පරාවක් ඉවර වෙනකන්වත් නම්බුව තියලා මැරියල්ලා. හරිද? ඒකට හොඳම දේ තමයි වෙන්න මේ තුන්වෙනි පාර්ශවයේ බවට පත් නොවි සිටීම සහ තුන්වෙනි පාර්ශවයකට ඔයාගේ ජීවිතේ ඉඩ නොතියා ජීවත් වෙන එක. ඇදලිද? කවදාවත් තුන්වෙනි පාර්ශවයක් වෙන්න එපා ඈ. කර්මය විශ්වාස කරන්න. ඔබ යම් තැනක තුන්වෙනි පාර්ශවයක් වුණොත්
ඔයාට කර්මය කවදා ඵල දෙයිද කියන මම දන්නේ නැහැ. හැබැයි කර්මානුරූපීව ඒක ඵල දෙනවාමයි. එතකොට බෙන්න මේ තිබ්බ කුටුම්බ සංස්ථාව තියෙනව නේද? මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. ඔය කුටුම්බ සංස්ථාව දෙදර යනවනේ. එතකොට මේ මිනිස්සයාට ඇතිවෙච්ච පීඩනේ මේ මිනිස්සයාට ඇතිවෙච්ච පීඩනේ ඒවා හොයන්නේ. ඒ පීඩනයන් ඔයාටත් අත් වෙන බව මතක තියාගන්න. ඒක නිසා තුන්වෙනියෙක් වෙන්න එපා ජීවිතේ. මේක මම මේ පොදුවේ මේ මිනිස්සයාට කියේ මෙතන ගෑනු පිරිමි දෙපාර්ශ්වයේම ඉන්න නිසා. මෙතන තුන්වෙනියා ගැහණියක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? තුන්වෙනියාගේ ඉක්මන් වීම කවුද කියන්න දන්නේ නැහැ. ගරසර්ප ෆිල්ම් එක බලලා තියෙනව නේද? ඒකේ කියනවා ආදරේ අඩු කරන්න එපා. ඒ අඩු වෙන තැන් වලට යක්කුරිංග ගන්නවා, කළු කුහර ඉතුරු කරගන්න එපා. ඒක නිසා හොඳම දේ තමයි නොලැබෙන දේවල් වලට අසම්මතයේ ප්‍රේම කර කර නටන්න එපා. ලැබෙන දෙයට උපරිමයෙන් අඩුවක් නැතුව ප්‍රේම කරන්න. ආන් එදාට පරම්පරා ගානක් යනකම් ඔය නම හරි ලස්සන රැඳිලා තියෙයි. ළමයි හරි ආඩම්බරෙන් කතා කරයි කවදා හරි දවසක. අපේ අම්මා අපේ තාත්තා කියලා. ඔයා යන තැනක නොහිතන තත්ත්වයේ ගෞරව නාම හම්බේ. ඒ විදිහට වැඩේ කරගෙන යන්න. ලබන සතියේ මුණ ගැහෙමු.